ඇස් නොපෙනෙන අලියා සීප්පු කුලමේදී ගිනි තබා මරයි. මේ සවනිශේෂාදිගේ සටහන හින්තලේ සීප්පු කුලම අඹගහවෙල හන්දියේදී කිසියම් පිරිසක් විසින් ඉකුද්දා රාත්‍රියේදී ගිනි තැබීම හේතුවෙන් තමයි තුවාල ලබා මේ හස්තියා සිටි අලියා ඊයේ දහවල් මිය යන්නේ. කිසියම් පිරිසක් විසින් සීප්පු කුලම අඹගහවෙලදී එම සත්‍යයට ගිනි තබා ඇති අතර ඊයේ උදෑසන වන විට ඌ ප්‍රදේශයේ ගෙවත්තක අසාධ තත්ත්වයෙන් වැතිරී සිටින දකින්න ලැබුණා. එම සත්‍යයේ එක ඇසක පෙනීම අහිමි වී තිබී ඇති අතර ඉදිරිපස එක කකුලක් වෙඩිවැදීමෙන් වූ තුවාලයක් හේතුවෙන් ආබාධිතව පැවති බව පැවසෙනවා. මේ හේතුවෙන් එම සත්‍ය ඉතා අසීරුවෙන් එම ප්‍රදේශයේ ඇවිද යන විට කිසියම් පිරිසක් විසින් පන්දම් වලින් එම සත්‍ය පුලුස්සා දමා තිබුණා. මේ බව දක්වන වීඩියෝවක් සමාජ මාධ්‍යයේද පළ වුණා කියන එක තමයි මේ වාර්තාවේ සටහන් කර තියෙන්නේ. මිනිස්සු ගම් වතුරට නායට යට වෙනවා. ඊට පස්සේ අලියැත්තු පිරිස්සෙනවා නෑ පුලුස්සනවා. ඒ නිසා මේ තිරිසනුන්ට අවශ්‍ය කරන්නේ තිරිසනුන් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ තිරිසන් සත්තු නෑ තිරිසන් මිනිස්සු. ඒ නිසා බොරු කොමිසම් ඕනෙත් නෑ, බොරු කමිටු ඕනෙත් නෑ, බොරු වාර්තා ඕනෙත් නෑ, බොරු රිපෝට් ඕනෙත් නෑ. වහාම තිරිසනුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න එච්චරයි අවශ්‍ය කරන්නේ.